බ්‍රහ්මජාල කියලා සූත්‍රයක් තියෙනවා. බ්‍රහ්මජාල සූත්‍රය කියන්නේ දීඝනිකායේ තියෙන දීර්ඝතම සූත්‍රය. බ්‍රහ්මජාල සූත්‍රයේදී ගෞතම බුදුහාමුදුරුවෝ දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ වැඩවසන සමයේදී ඉන්දියාව තුල පැවතිච්ච දෘෂ්ටිවාද 62ක් විස්තර කරනවා. දෙසටක් මිත්‍යා දෘෂ්ටි කියලා කියන්නේ. ඒ දෙසට තියෙන්නේ බ්‍රහ්මජාල සූත්‍රයේ. 62ක් සංකල්ප. අර වගේමයි. මරණ නිසා අපි කරලා වැඩක් නැහැ. එහෙම නැත්නම් මරණයෙන් පස්සේ කිසිවක් නැහැ. නැත්නම් මේකේ කෙලවරක් නැහැ. එක එක ආකාරයේ තිබුණා දෘෂ්ටිවාද. ඒ දෘෂ්ටිවාද 62ක් උන්වහන්සේ විග්‍රහ කරලා කියනවා මහණෙනි අන්තිමට කියනවා මහණෙනි මටත් මත අදහස් තියෙනවා. මටත් අදහස් තියෙනවා. ඔය 62ක් මේ ෂඩ් ශාස්ත්‍රවරු ඇතුළු අනිත් දාර්ශනිකයෝ තමන්ගේ මතවාද 62ක් ඉදිරිපත් කළා වගේ 63 වෙනි වශයෙන් මටත් අදහස් තියෙනවා. හරිද? හැබැයි ඒ අදහසේ මගේ අදහසේ පවා අර 62 විතරක් නෙමෙයි. මගේ අදහසේ පවා ආස්වාදයක් මම දන්නවා, ආදීනවයත් මම දන්නවා, නිස්සරණයත් මම දන්නවා. දැන් හිතමුකෝ අර ළමයා අර ගත්ත අදහස එක බුදුහාමුදුරන්ගේ පියෝ අදහසක් නෙමෙයි. ඒ වැවිල්ල ඔය ධර්මය නැට්ටෙන් අල්ලගත්තම වෙන දේවල්. හිතමු බුදුහාමුදුරන්ට තිබුණේ අදහසත් ඇවිල්ලා අනේ මරණ නිසා කිසිවක් කරලා වැඩක් නැහැ කියන අදහස තිබුණා කියලා. හැබැයි උන්වහන්සේම බ්‍රහ්මජාල සූත්‍රයේ කියනවා ඒ අදහසේ ආස්වාදයත් උන්වහන්සේ දන්නවා, ආදීනමයත් උන්වහන්සේ දන්නවා. ඒ නිසා නිස්සරණයත් උන්වහන්සේ දන්නවා කියලා. ඒ කියන්නේ උන්වහන්සේ දන්නවා ඕවා අදහස් විතරයි. ඔක ප්‍රායෝගික දෙයක් නෙමෙයි. ඕවා අදහස් විතරයි. පැහැදිලිද?